ඒ වගේම දෙවියෝ පින් කරන අයටත් හරි කැමතියි. මොකද දෙවියෝ ගාව පුදුමාකාර ධර්ම ගරුත්වයක් තියෙනවා. ඒ නිසා පින් කරන අයට, සිල් රකින්න අයට දෙවියෝ පුදුම විදිහට ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කිරීමේ එක කාරණාවක් තමයි පින් හොඳට රැස් කරන අය දෙවියන්ට පින් දෙනවා. එතකොට ඒ අයට සම්පූර්ණ පින් ලැබෙනවා. ඒ නිසාත් මිනිස්සුන්ට හරි කැමතියි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කරනවා මනුස්ස ලෝකෙට සිව් දිශාවටම වඳිනවා කියලා. එක දවසක් මාතලී දිව්‍ය පුත්‍රයා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ පස්පව් කරන නරයන්ට ඔබ වහන්සේ වන්දනා කරන්නේ කියලා. වර්තමානයේ නම් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සෝවාන් වෙලා ඉන්නේ. එතකොට සෝවාන් වෙච්ච උත්තමේ පස්පව් කරන නරයන්ට ඔබ වහන්සේ වඳින්නේ ඇයි කියලා සඳහන් කරාම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරනවා. මාතලී මම පව් කරන නරයන්ට වඳිනව නෙමෙයි. යේ ගහට්ටා පුඤ්ඤකාරා සීලවන්තෝ උපාසකෝ ධම්මේන දාරං පෝසෙන්ති තං නමස්සාමි මාතලී. මාතලී මනුස්ස ලෝකේ ඉන්නවා යේ ගහට්ටා පුඤ්ඤකාරා, සමහර ගෘහපතියෝ ඉන්නවා බොහෝම හොඳට මේ කර්මඵලය දැනගෙන පින්කම් කරනවා. යේ ගහට්ටා පුඤ්ඤකාරා සීලවන්තෝ උපාසකෝ, බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම හරියටම සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන අය, පොයට අටසිල් ආරක්ෂා කරන අය, එවනම් මේ සිල් ආරක්ෂා කරන උපාසකවරු ඉන්නවා. ධම්මේන ධාරං පෝසෙන්ති, ඊටාම ධාර්මිකව ධනෙ උපයලා තමන්ගේ අබුදරුව පෝෂණය කරන අය, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පෝෂණය කරන අය, මව්පියෝ පෝෂණය කරන අය, ධාර්මිකව ධනෙ උපයලා තං නමස්සාමි මාතලී. මාතලී ආන් ඒ අයට මං වඳිනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ එහෙම ගරු කරලා තියෙනවා මනුස්ස ලෝකෙ සිල් ගුණ තියෙන අයට. ඒ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ධර්මයට ගරු කරපු නිසා තමන් කොයි වාගේ තරාතිරමක හිටියත් සිල්වතෙක් ගුණවතෙක් දැක්කම ගරු කරලා තියෙනවා. ඒ කාරණාව දෙවියන් මිනිස්සුන්ට ගරු කරනවාද කියන කාරණාව විසඳගන්න අපිට හොඳ අවස්ථාවක්.